සිංගින් ටෙක්නික්ස් ගොඩක් තියෙනවා කතා කරන්නේ. ඒ අතරින් මම වැදගත්ම ටෙක්නික් එකක් ගැන කතා කරනවා විබ්‍රාටෝ. ඉතින් විබ්‍රාටෝ කියන්නේ හරියට මුහුදු රැල්ලක් වගේ, හරියට වේව් එකක් වගේ ස්වර ලෙලවන්න පුළුවන්. එතකොට ඒකට තමයි කියන්නේ විබ්‍රාටෝ කියලා. අපි ඒක එක්සැම්පල් කොහොමද කියලා බලමු. මේක යූස් කරන්නේ අපි සිං කරනකොට. ඒක ඔයාලට පුළුවන් ඔයාලා ගායනා කරන ගීතය ඇතුලේ හරි ලස්සනට ඕනම ගීතයකට යොදා ගන්න. ඒ යොදා ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරිම තැනට ඒක යොදාගන්නේ කොහොමද කියන එක අපි බලමු. මර්වින් පෙරේරා, එතකොට අමල් පෙරේරා මේ අයගේ සින්දු වල ගොඩක් ඔය විබ්‍රාටෝ යූස් කරනවා. හරිම ලස්සන ටෙක්නික් එකක්. ඔයගොල්ලෝ බලන්න අර සනසා හරි සොෆ්ට් විදියට ඒ ටෙක්නික්ස් එක යූස් කරලා තියෙනවා. ඉතින් මේ ටෙක්නික් එක ඕනම ගීතයක අලංකාර කරන්න යොදා ගන්න පුළුවන්. බුදුනේ මේ හිත තනියෙන් නුඹ එනකල් හිටිය තරම් විබ්‍රාටෝ ගීතයකට විබ්‍රාටෝ යොදා ගන්න අවශ්‍යම තැන් වලට පමණක් හරි ලස්සනට. මොකද අනවශ්‍ය විදියට විබ්‍රාටෝ දාන්න ගිහිල්ලා සින්දුව අනා ගන්නත් එපා. අවශ්‍ය තැනට විතරක් යොදා ගන්න. මතකයේ තියාගන්න.